දකුණු ආසියාවේ බුද්ධිමත්ම මිනිස්සු ඉන්න රටවල් 5 ගැන අහලා තියෙනවද? අපේ ලංකාවට මේකෙන් කීවෙනි තැනද ලැබිලා තියෙන්නේ කියලා දන්නවද? අංක 5 පාකිස්තානය. මෙයාලගේ සාමාන්‍ය IQ වගය 96.93ක් වෙනවා. මෑත කාලීනව අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවන යම් වර්ධනයන් මේකට ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා. අංක 4 නේපාලය. සාමාන්‍ය IQ වගය 97.31යි. කඳුකර පරිසරයේ දුෂ්කරතා මැද වුණත් මෑත කාලීනව අධ්‍යාපනයක දක්වන නැඹුරුව සහ සම්ප්‍රදායික දැනුම නිසා නේපාලය මේ ස්ථානයට ඇමිත් තියෙනවා. අංක 3 බංග්ලාදේශය. මෙයාලගේ සාමාන්‍ය IQ වගය 97.32යි. නේපාලයට වඩා ඉතා සුළු වෙනසකින් ඉදිරියෙන් ඉන්න මෙයාලගේ වේගයෙන් දියුණු වෙන ආර්ථිකය වගේම අධ්‍යාපන පහසුකම් පුළුල් වීම මේකට ගොඩක් බලපාලා තියෙනවා. අංක 2 ඉන්දියාව. සාමාන්‍ය IQ වගය 98.44ත් 99.08ත් අතර වෙනවා. ලෝකයටම අති දක්ෂ විද්‍යාඥයින් මෘදුකාංග ඉංජිනේරුවන් බිහි කරන ඉන්දියාවේ තියෙන ප්‍රබල අධ්‍යාපන තරගකාරීත්වය තමයි මේකට රහස. අංක 1 ශ්‍රී ලංකාව. ඔව්, දකුණු ආසියාවේ බුද්ධිමත්ම මිනිස්සු ඉන්නේ අපේ රටේ. සාමාන්‍ය IQ වගය 101.22ත් 102.02ත් අතර අගයක් ගන්නවා. අපේ රටේ තියෙන නිදහස් අධ්‍යාපනය, ඉහළ සාක්ෂරතාවය සහ සෞඛ්‍ය පහසුකම් අපිට මේ පළවෙනි තැන අරන් දීලා තියෙනවා. මේ ගැන ඔයාගේ අදහස කමෙන්ට් කරන්න. මේ වගේ තවත් සුපිරි වීඩියෝ බලන්න Top 10 LK page එක දැන්ම ෆලෝ කරලා තියාගන්න.